රාජ්‍ය ව්‍යවසායන් සඳහා මෑන් පවර් ආයතනවල සේවන ලබා ගැනීම නියාමනය කිරීම සහ මෑන් පවර් සේවකයන්ගේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම. ශ්‍රී ලංකාවේ ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් සිය ප්‍රධාන මෙහෙයුම් කටයුතු සඳහා සේවකයන් ඍජුව බඳවා ගැනීම වෙනුවට බාහිර පාර්ශවීය මෑන් පවර් ආයතන මගින් తాවකාලික පදනමේ සේවකයන් ලබා ගැනීම ක්‍රමානුකූලව වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පසුගිය කාල සීමාව තුළ නිරීක්ෂණය වුණා. එමෙන්ම එවැනි සේවකයන් සැලකිය යුතු තරම් වන දීර්ඝ කාලයක් තිස්සේ එකම රාජ්‍ය ආයතනයක සේවය කරනු ලබන අතර ඒ අවස්ථාව දකින්න ලැබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ස්ථිර සේවකයන් හා සමාන රාජකාරී ඉටු කරන නමුත් රැකියා සුරක්ෂිතතාවය ව්‍යවස්ථාපිත ප්‍රතිලාභ සහ නිසි නීතිමය පිළිගැනීමක් නොමැති අනාරක්ෂිත සේවා නියුක්තික ප්‍රජාවක් එම ආයතන තුළ බිහි වෙලා තියෙනවා. එකී තත්ත්වය සමාන කාර්ය නිරත වන සේවකයන්ට සමාන වැටුප් සහ ප්‍රතිලාභ equal pay for equal work යන මූලික කම්කරු සංකල්පයට බැහැරවීමක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පෞද්ගලික රැකියා නියෝජිතායතන ප්‍රඥාප්තියට අනුව මෙරට සේවක අයිතිවාසිකම් හා සුබ සාධනය තහවුරු කිරීම සිදු කළ යුතු බැවින් මෑන් පවර් ආයතනවල සේවකයන් යෙදවීම නියාමනය කිරීම සහ ඔවුන්ගේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා පවතින නෛතික ප්‍රතිපාදන සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගත්තා. යනුව රාජ්‍ය ව්‍යවසායන්හි මූලික ව්‍යාපාර කටයුතු සඳහා දැන්ටම දීර්ඝ කාලයක් තිස්සේ යොදවා ඇති මෑන් පවර් සේවකයන්ට අගතියක් නොවන අයුරින් ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු පියවර සහ අදාළ නීති රීති සංශෝධනය කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ නිලධාරීන් හා පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්නට කම්කරු ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා.